ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ channel එකට. ඉතින් අද මම ගෙනාවේ කොහොමද මේ 7net VPN කියන app එක පාවිච්චි කරලා ඔයාලා direct zoom router package එක නැත්තම් ඒ කියන්නේ sim එකට package එක ගහලා ඒකෙන් කොහොමද හරියට VPN එක connect කරගන්නේ කියලා ඔක්කොම විස්තර එක්ක සම්පූර්ණ විස්තරයක් තමයි අද මම අරන් ආවේ. ඉතින් app එක ගියාම ඉස්සර ඔයාලා app එක download කරගත්තම ඔයාලට මෙන්න මෙහෙම තමයි පේන්නේ. කියන phone එකේ data නැත්තම් update වෙලා නැහැ. දැන් මගේ තියෙන්නේ ඒ කියන්නේ VPN එක මේ ඩයලොග් zoom router එකට දාලා තියෙන package එක වෙන data නෑ normal එකකින් මේක update වෙන්න විදිහක් නෑ හරියද ඒකින්ද update වෙන්නේ නෑ මේලා මේ online update කියන එක දුන්නත් check-in updates විතරයි පෙන්වන්නේ ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතන මේ තියෙනවා මෙතන මේ Wi-Fi and mobile data කියලා මෙතන තියෙනවා අපිට select කරගන්න එතන තියෙනවා මෙතන ඩයලොග් mobile 224 zoom unlimited කියලා OVP කියලා ඊට පස්සේ යට තියෙන 224 zoom unlimited video ray කියලා ඊට පස්සේ මෙතන ගොඩක් තියෙන ඩයලොග් zoom ගා ඒවයි එකක් ඔයාලා සිලෙක්ට් කරගන්න. මම දැන් මෙතන V2 එක සිලෙක්ට් කරගන්නවා. ඒක මොකද ඕන වෙලාවක වැඩ ගොඩක් වෙලාවට ඊට පස්සේ මෙතන කනෙක්ට් දෙනවා. කනෙක්ටඩ් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන පින් එක මෙහෙම 1220 කියලා පෙන්නනවා කියන්නේ කනෙක්ට් වුණා හරියට සක්සස්ෆුල්. ඊට පස්සේ ඔයාලා මෙතන දෙන්න මේ ඔන්ලයින් අප්ඩේට් කියන එක. එතකොට check-in updates යනවා. අප්ඩේට් වෙන්නේ නැහැ වගේ නම් ඔයාලා එතන පොඩ්ඩක් අහපු ඩිස්කනෙක්ට් කරලා අය මේ ඊට පස්සේ ඔයාලා මේ අර ප්‍රොටෝකෝල් එක මාරු කරලා බලන්න. දැන් මෙතන OVPN එක තියෙනවා. ඔයාලා මේ උඩ තියෙන මේ මොබයිල් කියලා තියෙන එකට දීලා බලන්න. දැන් මොබයිල් එකේ වෙනසක් ඉන්නේ මේ විදිහට වෙන්නේ. කියන්නේ ඔයාලා zoom package එක direct sim එකට දැම්මා කියන්නේ ඒත් මේ විදිහටම කරන්න ඕනේ. වෙනස තියෙන්නේ දැන් router එකට කනෙක්ට් කරාම speed එක unlimited. හරිද? ඉන්නේ speed එකේ limit එකක් නැහැ. බට් මේ සිම් එකට කනෙක්ට් කරපුවහම ඔයාලා kbps 350ට වගේ ලිමිට් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය TikTok එකක් බලාගන්න YouTube වීඩියෝ බලාගන්න හොඳටම ඇති ස්පීඩ් එක නැත්තේ නෑ. ඔයාලා heavy download වගේ කරනවා නම් upload download කරනවා නම් මදි. හරිද? දැන් මේක අපි කනෙක්ට් කරන් ආයෙ බලමු. කනෙක්ට් වෙන්නේ නැහැ. හරිද? දැන් මම මේ ඔයාලට එන පොදු ප්‍රශ්නේ පෙන්නන්නේ. දැන් මේව කනෙක්ට් වුනේ නැතුණා. දැන් ඒ කියන්නේ අපි දැන් මේ අප්ඩේට් කරලා නැහනේ. උත්තරේ කියන්නේ දැන් මේ විතර ඔන්ලයින් අප්ඩේට් එක දීලා නැහැ තාම. අප්ඩේට් කරලා නෙමෙයි පරණ කන්ෆිග් තියෙන මෙතන ඔක්කොම ටික. ඒක නිසා ඔයාලට මේ වෙලාවට දැන් සාමාන්‍ය Telegram වගේ එකට ගියාම මම ඔයාලට කලින් වීඩියෝ එක දාලා තියෙනවා link වගේක් ඒ link එක දාලා තියන්න. මෙතන තියෙනවා මේ channel වගේක්. ඔයාලට මෙතෙන්ද ගිහිල්ලා මේ ෆ්‍රී හොයාගන්න පුළුවන් මේ වගේ පේනවා මේ ඩයරෙක්ට් zoom එකක් තියෙනවා. උතුම් පාඩින් අද දාලා තියෙන්නේ. මේක අපි හැම කොපි කරගත්තාම ඊට පස්සේ අපි netmod app එකට යන්න ඕනේ. මෙහෙම netmod app එකට ගියාම ඔයාලට මෙතන මේක import කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙතන connect දුන්නාම මොම successful connect වෙනවා. හරිද? වෙන්න ඕනේ. ඔයාලට මෙතන pin එක වෙනවා කියන්නේ connect වෙනවා. දැන් ඔයාලට ගිහිල්ලා app එක update කරගන්න පුළුවන්. ඔහොම online update දුන්නාම check-in update යනවා. අප්ඩේට් සක්සස් කියලා ඔයාලට වෙනවා මේ මෙතන මෙහෙම ආවා. දැන් මේක අප්ඩේට් වෙලා තියෙන්නේ. හරිද? දැන් ඔයාලට පුළුවන් අරක ඩිස්කනෙක්ට් කරගන්න. මොකද මේකේ ස්පීඩ් හොඳයි මේ netmod එක අර ෆ්‍රී දෙන අර Telegram channel වලින් අපිට දෙන free files ස්පීඩ් සුපිරි. හරිද? يعني maximum මේ ස්පීඩ් යන්න පුළුවන්. ඒත් හැම වෙලේම නෑනේ ඒව හිටි ගමන් මේ expire වෙනවා. හරිද? يعني අපිට කියලා නෙමෙයි ඒව expire වෙන්නේ. එතකොට අපි අනහත වෙනවා. ඒ වගේ වෙලාවට backup එකට මේවා තියන්න හොඳයි. නැත්නම් මේක අපිට පාවිච්චි කරලා backup එකට ඒ වගේ තියගන්නත් හොඳයි. එක්කෙල්ල ඉන්න එපා. ඔයාලා VPN use කරනවා නම් ඒ වගේ දෙක තුනක් එකවර use කරන්න. එතකොට එකක් නැතුනොත් එකක් අපිට තියනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඇත්තටම මාස ගණන් VPN වලින් දුහන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එකක් මාසේ එකක් මත් වෙන හින් නැතුව දෙක තුනක් දෙපැත්තේ තියාගත්තාම ඒ කියන්නේ එකක් නැතුනොත් අපිට අනිත් එක තියනවා වගේ මේ VPN එක ඒකින්ද එකක්ම අල්ලන් ඉන්න එපා. ඔයාලා netmod එක use කරන්න 7net එක use කරන්න දෙකෙන් එකක් හරි විතර තියෙනවා අනිවාර්යයෙන්. ඊට පස්සේ දැන් අපිට පුළුවන් හව මෙතන මේ කනෙක්ට් දෙන්න. සක්සස්ෆුල් කනෙක්ට් වුණා. හරිද? ඊට පස්සේ ඔයාලට තව එකක් පෙන්වන්න තියෙනවා. දැන් මේක ඩිස්කනෙක්ට් කරගෙන අපි V2 එක දාගත්තොත් එහෙම V2 එකෙන් ඔයාලට මෙතන කනෙක්ට් කරගත්තාම ඔයාලට මෙතන මේ ඇඩ් ලෝඩ් කරගන්න තියෙනවනේ. ඇඩ් ලෝඩ් කරගන්න ගියාම මෙතන ඇඩ් ලෝඩ් වෙන්නේ නැහැ. හරිද? V2 එකට ඇඩ් ලෝඩ් වෙන්නේ නැහැ. මම දන්නේ මොකද්ද හේතුව කියලා. ඩයලොග් zoom V2 එකට ඇඩ් ලෝඩ් වෙන්නේ නැහැ. කියන්නේ ඇප් එකේ බග් එකක්ද මොකද්ද කියලා මට තේරෙන්නේ හරියට මම දන්නේ ඇත්තටම. මෙතන ඇඩ් ෆීල්ඩ් කියලා ඔයාලට පේනවනේ. ওই විදිහට එන්නේ. ඒත් ඔයාලට පුළුවන් ඊට පස්සේ try කරන්න මේ මෙතන තියෙනවා dialog 0 dynamic UDP කියලා. ඒක වෙලාවකට කනෙක්ට් වෙනවා. මේක UDP server එක හැම වෙලෙම කනෙක්ට් වෙන්නේ නැහැ. ඒකින්ද දැන් මේ වෙලාවේ කනෙක්ට් වෙන්නේ නැහැ.
ඔයාලට ඒකට තව විදිහක් තියෙනවා. මෙතන තියෙනවා මේ අර ඉස්සර කනෙක්ට් කරගත්ත මේ ඩයලොග් zoom mobile 224 zoom unlimited OVPN එක තියෙන්නේ. ඒක රච් කරලා ඒක කනෙක්ට් කරගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කනෙක්ට් වුණා සක්සස්ෆුල්. ඊට පස්සේ මෙතන ඇඩ් ඩවුන්ලෝඩ් එක කැන්සල් කරගෙන ඔයාලට මෙතන පුළුවන් try කරන්න මේ ඇඩ් ඩවුන්ලෝඩ් කරගන්න. පොතේ හැටියට ඇඩ් ලෝඩ් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේක අර මේ watch chat මේ ඇඩ් එක ලෝඩ් වුණා. ඒ විදිහට ඔයාලට ඇඩ් එක ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට අර වෙන මොකක් හරි VPN එක කරන ඇඩ් බලන්න ඕනේ නැහැ. ඔයාලට මෙතන පොඩ්ඩක් අර තියෙන config ටික කරකලා ගහලා ඇඩ් එක ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට දැන් රවුටර් පැකේජ් ගැන ගත්තොත් එම 224ට පැකේජ් එක තියෙනවා. zoom එකට ආයෙ තියෙනවා 724 කියලා. 724 එක අන්ලිමිටඩ්. හරිද? ආයෙ තියෙනවා 298 298 තියෙනවා මේ GB 30ක් හම්බෙන්නේ. මොබයිල් එකේ 224යි. රවුටර් එකට තියෙනවා 298ට එකක්. ඒකේ GB 30යි. 724 තියෙනවා ඒක අන්ලිමිටඩ් GB. මේ දෙකෙන් ස්පීඩ් එක වෙනසක් නැහැ අන්ලිමිටඩ්. හරිද? ඔයාලා මොබයිල් වලට ඒ කියන්නේ SIM වලට આવොත් එහෙම ඒ 724 එක තියෙනවා බට් ස්පීඩ් ලිමිට්. හරිද? ඒකින්ද ගහන්න කලින් කියන්නේ ඔයාලා 724 දාන්න එපා. කවදාවත් අපරාධේ මොබයිල් එකකට රවුටර් එකට දාන්න කිසිම පාඩුවක් නැහැ. ඇත්තටම මාසෙට GB අදින්න පුළුවන් 0 වැඩියෙන් කේස් එකක් නැහැ. ගේමක්ම නැහැ. ඉතින් ඒ විදිහට මේක කරගන්න පුළුවන්. තව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් යාට කමෙන්ට් එකක් දාන්න. මේක අර ගොඩක් අයට ආව ප්‍රශ්න. එතකොට තව එකක් ඩයලොග් 0 වැඩ නැහැ දැන්. හරිද? මං ගෙනාව කලින් වීඩියෝ එකක් ඒක ගොඩක් කට්ටිය බලලා තියෙනවා. ඒකේ තියෙනවා ඩයලොග් 0 මං කොහොමද යූස් කරන්නේ කියලා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. දැන් ඩයලොග් 0 වැඩ නැහැ මේ දවස්වල. හරිද? ඒ කියන්නේ කාලෙන් කාලට එක වෙනවා. ඩයලොග් 0 දැන් වැඩ නැහැ. දැන් ඩයලොග් zoom එක මේ දවස්වල තාම හොඳට වැඩ. ඉතින් වැඩ කරන කාලේ වැඩ කරන මේ ප්‍රයෝජනයක් ගන්න කියලා ඉල්ලනවා. අපි ලා වීඩියෝ එකේ හම්බෙමු.